අඳුරු රාත්‍රියක රුසියානු ආක්‍රමණය සෙවණැලි මැද ඉපදුණු ගැහැණු දරුවෙක්. ඇගේ ජීවිතයේ රහස් පෙරුණු පරීක්ෂණාත්මක ගමනක්. ඔයා හිතනවද මේ ගැහැණු දරුවා ලෝකය වෙනස් කරාවි කියලා? දවසක ලෝකයේ විශිෂ්ට විද්‍යාඥවරියක් වේවි කියලා. ඒත් ඒකටත් වඩා භයානක රහසක් තියෙනවා. ඇගේ සොයා ගැනීම ඇයවම මරණයට තල්ලු කරනවා. ඉතින් අහගෙන ඉන්න රහස් එකින් එක එළියට එවි. වර්ෂ 1867 නොවැම්බර් 7 වෙනිදා වර්සෝවේ අඳුරු කාමරයක එක ගැහැණු දරියක් ඉපදෙනවා. ඇය මාරියා සලෝමියා ස්ලොඩෝස්කා. ඇගේ පියා රහසේ පෝලන්ත නිදහස වෙනුවෙන් සටන් කළ ගණිත හා භෞතික විද්‍යා ගුරුවරයෙක්. මව ප්‍රධාන ගුරුවරයෙක් ලෙස සේවය කළත් පසුව දරුවන් බලා ගැනීමට සේවයෙන් ඉවත් වෙනවා. දරුවන් 5 දෙනෙක්ගෙන් යුක්ත පවුලේ ඇය බාලම දරුවා වුණා. ඒ කාලයේ පෝලන්තයේ රුසියානු පාලනයට නතර වෙලා තිබුණ නිසා ඔවුන් ජීවත් වුණේ විශාල පීඩනයකින්. මාරියාගේ පියාගේ පියත් රුසියානුවන්ට විරුද්ධව 1830 කැරැල්ලේ සටන් කළ නිසා මේ පවුල සදහටම රුසියානු ඔත්තුකරුවන්ගේ භයානක තර්ජනය යටතේ තමයි ජීවත් වුණේ. ඒ කාලේ පෝලන්ත භාෂාව ප්‍රසිද්ධ ස්ථානවල භාවිතා කිරීමත් තහනම් කරලා තිබුණේ. ඒත් මාරියා වගේ උගත් පවුල්වල අය රහසින් ඔවුන්ගේ දරුවන්ට මේ භාෂාව ඉගෙනුවා. ඉතින් මේ මාරියාගේ බාල කාලයේ ඉගෙනීම හරිම රහසින් සිදුණු දෙයක්. තාත්තා ගෙදරදී ගණිතය, විද්‍යාව වගේ විෂයන් වගේම භාෂාව වගේ දේවල් ඉගෙනුවා. තහනම් පෝලන්ත පොත් කියවන්න උනන්දු කළා. ඇගේ අම්මත් මේ අතරතුරේදී ඔවුන්ට ඉගැන්වීම් සිදු කළා. මේ විදිහට කාලය ගත වෙලා ගියා. මේ අතරතුර කාලයේදී මාරියාගේ අම්මා ෂෙරෝගෙන් මිය යනවා. ඊට අවුරුදු 2කට විතර පස්සේ වැඩිමල් සහෝදරය සොෆියත් ටයිෆස් රෝගය නිසා මිය යනවා. මේක පුංචි මාරියාට ලොකු වේදනාවක් වුණා. හැබැයි ඇය පසුබැස්සේ නෑ. ඇය ගෙදර කිට්ටුව තිබුණු රුසියානුවන් පාලනය කර පාසලකට යනවා මූලික අධ්‍යාපනයට. ඒකෙදි රුසියානු භාෂාවෙන් අධ්‍යාපනය ලබා දුන්නත් රහසින් මේ පාසලේ පෝලන්ත භාෂාව, ඉතිහාසය වගේ දේවල් උගන්වනවා. ඉතින් මේ විදිහට අවුරුදු 15 වෙනකොට ඇය පාසලේ විෂයන් කිහිපයකින්ම පළවෙනිය වෙනවා. ඒ කාලේ ගැහැණු ළමයින්ට විශ්වවිද්‍යාල තහනම්. ඒ නිසා ඇයට තවදුරටත් ඉගෙන ගන්න අවශ්‍යයි නම් පිටරටකට යන්න සිද්ධ වෙනවා. ඒත් ඒ වෙනකොට පවුල තිබ්බ අගහිගකම් නිසා මේක ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම මාරියා වගේ මෙයාගේ අක්කා බ්‍රෝනියත් ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ නිසා ඒ දෙන්න මේකට විසඳුමක් හිතනවා. විසඳුම තමයි මුලින්ම බ්‍රෝනියා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න පැරිසට යන්නත් ඒකට උදව් කරන්න මාරියා රැකියාවක් සොයා ගන්නත්. බ්‍රෝනියා ඉගෙනගෙන අවසන් වුණාම ඇයව පැරිසට ගෙන්න ගන්නත් එක. ඉතින් ඒ විදිහට බ්‍රෝනියා මුලින්ම පැරිසට යනවා. තීරණය කළ විදියට මාරි සොරෝස්කි කියන වංශවත් පවුලේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු වලට එයාලා බලා ගන්නත් උදව් වෙන සේවිකාවක් විදිහට සේවය කරනවා. හැබැයි ඉතින් මේ අතරතුර කාලයේදී මාරියාට පුළුවන් විදියට පොත්පත් කියවලා තනියෙන්ම ඉගෙනීම් කටයුතු දිගටම කරගෙන යනවා. ඒ වගේම තව රහසක් තියෙනවා. මාරියා මේ අතර කාලයේදී ගමේ ගොවි දරුවන්ටත් හොරෙන් ඉගැන්වීම් කටයුතු කරනවා. මේක හරි භයානකයි. මොකද රුසියානු ඔත්තුකරුවන්ට මේක ආරංචි වුණොත් මුළු පවුලම අනතුරේ. ඒත් ඇය ඒ කටයුත්ත කරන්නේ සමාජ සේවයක් විදියට නිසා ඇය දිගටම මේක කරගෙන යනවා. ඉතින් මේ විදියට අවුරුදු 5-6ක් යනකොට බ්‍රෝනියා එයාගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා වෛද්‍යවරයෙක් විදියට සේවය කරන්න පටන් ගන්නවා. ඉතින් පොරොන්දු වුණා වගේම බ්‍රෝනියා මාරියාව 1891 නොවැම්බර් වලදී පැරිසයට ගෙන්න ගන්නවා. මාරියා ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයට මාරි සලෝමියා විදියට ඇතුළත් වෙනවා. මුලදී බ්‍රෝනියාත් එයාගේ ස්වාමියාත් එක්ක එකම නිවසේ පදිංචි වෙලා ඉන්න මාරි අධ්‍යාපන කටයුතු වල පහසුව වෙනුවෙන් විශ්වවිද්‍යාලයට කිට්ටුවෙන් තියෙන කාමරයක නවතින තීරණය කරනවා. ඉතින් මේ විදියට දිවාරය නොබලා කැම පවා අමතක කළා මේ මාරි වැඩ කරනවා. ඒ කාලේ පැරිසියේ විද්‍යා ශාස්ත්‍රය ඇතුළේ අමුතු පිබිදීමක් ඇති වෙලා තිබුණා. මොකද ප්‍රංශ ප්‍රසියානු යුද්ධය නිසා ජර්මනිය වගේ රටවල් එක තරගෙට විද්‍යා ශාස්ත්‍රය දියුණු වෙමින් තිබුණේ. ඉතින් මේ නිසා මාරිට අවස්ථාව ලැබුණා හොඳම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න. මුලදී පරීක්ෂණාත්මක අත්දැකීම් අඩු නිසා මේ කටයුතු ටිකක් අමාරුණත් මහන්සියයි උනන්දුයි නිසා 1893 දී භෞතික විද්‍යාවේ පළවෙනි උපාධිය අරගන්න ඇයට පුළුවන් වෙනවා. ඒ වගේම 1894 අවුරුද්දේදී ගණිත අංශයෙන් තවත් උපාධියක් ඇය අරගන්නවා. ඉතින් මේ අතර කාලේ
කාලෙදි තමයි මාරිට පියර කියුරිය මුණ ගැහෙන්නේ. ඒ අයගේ රිසර්ච් ප්‍රොජෙක්ට් එකක පරීක්ෂණ කරන්න විද්‍යාගාරයක් සොයද්දී. ඉතින් මාරිට මිතුරෙකු මාර්ගයෙන් මේ තරුණ උපාධිධාරියව මුණ ගැහෙනවා. ඔවුන් එකට වැඩ කරනවා. අදහස් බෙදා ගන්නවා. ඉතින් මේ විදිහට කාලේ ගත වෙලා ගිහින් මාරි යාගේ ගණිත උපාධිය ඉවර වුණාට පස්සේ ආයෙමත් පෝලන්තයට යන තීරණය කරනවා. පෝලන්තේ මේ වේදියේ තිබුණු වාතාවරණයත් එක්ක කාන්තාවන්ට අධ්‍යාපන ශාස්ත්‍රය ඉඩක් දුන්නේ නැහැ. ඒ නිසා මාරිට ක්‍රැකෝව් යුනිවර්සිටි එකෙන් සේවය කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ අතරේදී පියර කියුරියක් මාරිට නැවත පැරිසයට ඇවිත් පරීක්ෂණ කටයුතු වලට සහාය වෙන්න කියලා දිගින් දිගටම ඉල්ලීම් කරනවා. මේ නිසා මාරි තීරණය කරනවා ආයෙම වතාවක් පැරිසයට යන්න. ඉතින් ඒ විදිහට ඇති වෙන පාර්ට්නර්ෂිප් එක ඔවුන්ගේ අදහස් වල තිබුණු ගැළපීමක් නිසා අන්තිමට 1895 ජූලි 26 වෙනිදා ඔවුන් විවාහ වෙනවා. විවාහ වුණත් මාරි දිගටම එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේදී තමයි මාරිට වාණිවල චුම්බක ගුණ ගැන ඇය කරමින් හිටිය පරීක්ෂණයට ප්‍රංශ රජයෙන් ආධාර හම්බෙන්නේ. මේක ඒ කාලේ හැටියට කාන්තාවකට ලැබුණු දුර්ලභ අවස්ථාවක්. ඉතින් මේ රිසර්ච් එකෙන් එයාට පුළුවන් වුණා එයාගේ පළවෙනි සයන්ටිෆික් පේපර් දෙක පබ්ලිෂ් කරන්න. ඒ වගේම මේ අතරතුර කාලේදී තමයි මාරිගේ පළවෙනි දරුවා අයිරින් කියුරි ඉපදෙන්නේ. ඒ 1897 අවුරුද්දේදී. මේ අතරතුර කාලයේදී විද්‍යා ලෝකයේ උඩයටිකුරු වෙන සොයා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ 1895 විල්හෙම් රොන්ට්ගෙන් කියන විද්‍යාඥයා X කිරණ හොයාගන්නවා. ඒ වගේම ඒ කිරණ පාවිච්චි කළා රෝගීන්ගේ ඇටකට උනත් බලාගන්න පුළුවන් කමක් ලැබුණා. මේක මාරිගේ අවධානය අරගත්ත ආරංචියක් වුණා. ඒ වගේම 1896 දී හෙන්රි බෙකරල් කියන විද්‍යාඥයා යුරේනියම් ලවණ පාවිච්චි කරගෙන ඒ වගේම පිටවෙන තවත් කිරණ වර්ගයක් හොයාගන්නවා. ඒ කිරණ කළු කඩදාසි තුලින් පවා ඡායාරූප ප්ලේට් වල සලකුණු හදනවා. ඉතින් මෙන්න මේ සිදුවීම් ගැන හොයා බලන මාරිට ඕන වෙනවා. මාරි එයාගේ ආචාර්ය උපාධිය පටන් ගන්නෙ මෙන්න මේ කාරණා ගැන තවදුරටත් හොයා බලන්න. ඉතින් ඔය පරීක්ෂණයේදී තමයි මාරි පළවෙනි වතාවට රේඩියෝ ඇක්ටිවිටි කියන සංකල්පය හොයාගන්නේ. ඉතින් මොකද්ද මේ රේඩියෝ ඇක්ටිවිටි කියන්නේ? ඔයාලා දැන් කල්පනා කරනවා ඇති. මුලින්ම එහෙනම් මේක සරලව තේරුම් අරගෙන අපි යමු කතාව ඉස්සරහට. අපි හැමෝම දන්නවනේ මේ වේදී මිනිස්සු ගහකොළ මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ පුංචි පුංචි අණු එකතු වෙලා කියලා. අපි මේ පුංචි අණුව පරමාණුව නැත්නම් ඇටම් එක කියලා හඳුන්වනවා. හැබැයි මේ පරමාණුව හැදිලා තියෙන්නේ ඊටත් වඩා පොඩි පොඩි අංශු එකට එකතු වෙලා. ඒවා තමයි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන්නේ. ඉතින් ඉලෙක්ට්‍රෝන කියන ඍණ ආරෝපිත අංශු ඉන්නේ පරමාණුවේ මැද තියෙන නෂ්ටිය කියන ධන ආරෝපිත ප්‍රෝටෝන ආරෝපණයක් නැති නියුට්‍රෝනත් කියන අංශගුලිය වටේට පාවි. මුල් කාලේ විද්‍යාඥයෝ හිතාගෙන හිටියේ මේ පරමාණුව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි මාරි හොයාගන්නවා සමහර පරමාණු වල නෂ්ටි වෙනස් වෙනවා කියන දේ. අර පරමාණුවේ නෂ්ටිය කියන කොටසේ තියෙන ධන ආරෝපිත ප්‍රෝටෝන අංශ කොට එකට තියාගෙන ඉන්න ලොකු බලයක් ඕන වෙනවා. මොකද එකම වර්ගයේ ආරෝපණ තියන අය එකිනෙකාව තල්ලු කරගන්නවා. හරියට අපි දැකලා තියෙනවානේ කාන්දම් වල එකම වර්ගයේ ද්‍රව දෙකක් ලං කරාම ඒවා එකිනෙකාගෙන් ඈත් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ධන ආරෝපිත ප්‍රෝටෝන එකිනෙකාගෙන් ඈත් වෙනවා. ඉතින් ඒ ඇති වෙන විකර්ෂණ බලයට විරුද්ධ වෙලා මේ නෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝනත් නියුට්‍රෝනත් එකට රඳවගෙන තියාගන්න ලොකු නියුක්ලියර් ෆෝස් එකක් නැත්නම් නෂ්ටික බලයක් ඕන වෙනවා. හැබැයි සමහර විශාල පරමාණු වල නෂ්ටිය ඇතුලේ මේ ඇතිවෙන තෙරපීම නිසා මේ නෂ්ටිය හරි අස්ථාවරයි. හරියට කොයි වෙලේ පිපිරෙයිද දන්නේ නැහැ වගේ ඉන්නේ. ඉතින් මේ විදිහට අස්ථාවරව ඉන්න නෂ්ටිය කැමති නැහැ. නෂ්ටිය කැමති ස්ථාවර වෙන්නේ. ඉතින් ඒ විදිහට ස්ථායි වෙන්න එක්ක මෙන්න මේ නෂ්ටිය ඇතුලේ තියෙන අර ප්‍රෝටෝන හරි නියුට්‍රෝන හරි අංශු නෂ්ටියෙන් පිට කරන්න ඕනේ. එහෙම නැත්නම් ලොකු ශක්තියක් තියෙන කිරණ ආකාරයක් නෂ්ටියෙන් පිට කරනවා. හැබැයි ඉතින් මුලින් කිව්වා වගේ මේක හැම පරමාණු වලම වෙන්නේ නැහැ. මේක වෙන්නේ සමහර පරමාණු වල විතරයි. ඉතින් ඔන්න ඔය විදියට නෂ්ටිය වෙනස් වෙන ක්‍රියාවලිය තමයි මාරි මුලින්ම හඳුන්වලා දෙන්නේ. එයා මේක හඳුන්වන රේඩියෝ ඇක්ටිවිටි නැත්නම් විකිරණශීලීතාව කියන යෙදුම පළවෙනි වතාවට පාවිච්චි කරනවා. ඒ විදියට නෂ්ටයෙන් එළියට පිට වෙන කිරණ හරි අංශු හරි තමයි විකිරණ කියන්නේ. මාරි මේ විදියට එක එක පාෂාණ වර්ග පරීක්ෂාවට ලක් කරලා මේ විකිරණශීලීතාව ගැන පරීක්ෂණ පටන් ගන්නවා. මේකට යාට පියර කියුරගෙනොත් ලොකු උදව්වක් හම්බ වෙනවා. එයාලා එකතු වෙලා මේ යුරේනියම් ලවණයේ තියෙන පාෂාණ ඉලෙක්ට්‍රොමීටරය කියන උපකරණය පාවිච්චි කරලා පරීක්ෂා කරනවා. මේ පාෂාණයේ විකිරණ තියෙනව නම් අර ඉලෙක්ට්‍රොමීටරය කියන විදුලි ධාරාව මනින්න පාවිච්චි කරන උපකරණයෙන් වැඩි පාඨාංකයක් ලබා දෙනවා. මොකද මේ විදියට මේ පේන්නේ නැති කිරණ වාතයට එකතු වෙද්දී ඒවා වාතයේ තියෙන අණු වල හැප්පෙනවා.
වාතයේ තියෙන ඔක්සිජන්, නයිට්‍රජන් වගේ සාමාන්‍ය අණුවල සාමාන්‍යයෙන් ආරෝපණ නැහැ. ඒත් මේ වගේ කිරණ වලින් මේ සාමාන්‍ය අණු කැඩිලා ඒවා ධන හා ඍණායන බවට පත් වෙනවා. ඒක අපි කියනවා අයනීකරණයක් කියලා. මේක ටිකක් ලේසියෙන් තේරුම් ගන්න මේ වගේ උදාහරණයක් ගන්නම්කෝ. අපි දන්නවා සාමාන්‍ය වතුර විදුලිය අරගෙන යන්නේ ටිකක් අඩුවේ. ඒත් ඒ වතුර එකට ලුණු දාලා දිය කරාම කලින්ට වඩා හොඳට විදුලිය ගෙනියනවා. මොකද දැන් එතන ලුණු වල තියෙන සෝඩියම් ධනායනත් ක්ලෝරයිඩ් ඍණායනත් එකතු වෙලා තියෙන නිසා. මෙන්න මේ වගේ තමයි රේඩියෝ ඇක්ටිව් කිරණ වාතයට එකතු වුනහම ඒ අර අණු කඩලා අයන හදන නිසා වාතයේ විදුලිය ගමන් කරන හැකියාව වැඩි වෙනවා. ඉතින් මේක තමයි මාරිත් පියරි කියුරිත් එකතු වෙලා විවිධ ඛනිජ පාවිච්චි කරගෙන ගණනය කරන්න පටන් ගන්නෙ. ඉතින් මේ විදියට ඉලෙක්ට්‍රෝමීටරයේ පෙනෙන ධාරාව වැඩි නම් ඒ ද්‍රව්‍ය වඩා විකිරණශීලී කියලා ඒ ද්‍රව්‍යවල රේඩියෝ ඇක්ටිවිටි මට්ටම් මැන්නා. මාරි මේ විදියට යුරේනියම් තෝරියම් වගේ khනිජත් ලෝහත් පරීක්ෂා කරනවා. ඒ වගේම ඒ වගේ රේඩියෝ ඇක්ටිවිටි මට්ටම් මනිනවා. තෝරියම් යුරේනියම්ටත් වඩා විකිරණශීලී කියලා එය මෙතනදි සොයා ගන්නවා. ඊළඟට තමයි ඔවුන් දෙන එකතු වෙලා ඉතිහාසය වෙනස් කරන සොයා ගැනීමක් සිද්ධ කරන්නේ. ඒ යුරේනියම් තියෙන පිච් ප්ලේන් khනිජය පරීක්ෂා කරද්දී ඇය හොයා ගන්නවා ඒක යුරේනියම් විතරක් තියදී පෙනුවට වඩා 4-5 ගුණයකින් රේඩියෝ ඇක්ටිව් බව. මේක කොහොමද සිද්ධ වුනේ? ඔවුන් පුදුම වෙනවා. ඉතින් ඒ ගැන තවත් පරීක්ෂා කරද්දී ඔවුන් තේරුම් ගන්නවා මේ khනිජය ඇතුලේ යුරේනියම්ටත් වඩා විකිරණශීලී නොදන්න අලුත් මූලද්‍රව්‍ය තියෙනවා කියලා. ඉතින් මේක හොයාගන්න එයාලා පිච් ප්ලේන් ටොන් 8ක් විතර කුඩු කරලා උණු කරලා පෙරලා ක්‍රිස්ටල් හදා ගන්නවා. ඒකට එයාලට අවුරුදු 4ක් විතර යනවා. මේක හරි දුෂ්කර වැඩක්. ඒ වගේම මේ කාලේ විකිරණශීලීතාව ගැන වැඩි තේරුමක් තිබුණ නැති නිසා එයාලා වැඩ කරේ ආරක්ෂිත ඇඳුම් උපකරණ නැතුව. ඒ නිසා එයාලගේ අතපය පිච්චිලත් තිබුණා. ඒත් එයාලා දිගටම පරීක්ෂණ කරා. khනිජය වෙන් කරද්දී රසායනික ක්‍රියාවලියකින් එයාලා ඒ khනිජයේ කොටස් වලට බෙදුවා. ඒක කොටසක බිස්මත් සල්ෆයිඩ් කොටසක් තිබුණා. ඒකේ විකිරණශීලීතාව ගොඩක් වැඩි. මාරි පියරි කියුරි මේ කොටස තවදුරටත් වෙන් කරද්දී හොයාගන්න අලුත් මූලද්‍රව්‍යයක්. ඒක යුරේනියම්ටත් වඩා 400 ගුණයකින් විකිරණශීලී. ඉතින් 1898 ජූලි 18 වෙනිදා මේක වුන් පොලෝනියම් විදිහට නම් කරනවා. මේ පොලෝනියම් කියන නම මාරි දෙන්නේ එයාගේ උපන් රට පෝලන්තයට ගෞරවයක් විදිහට. ඒ වගේම මේ පිච් ප්ලේන් khනිජයේ අර අනිත් කොටස රසායනිකව වෙන් කරද්දී බේරියම් ක්ලෝරයිඩ් කොටසක් හම්බෙනවා. ඒකත් විකිරණශීලීතාව ගොඩක් වැඩි අගයක් පෙන්වනවා. ඒ නිසා එයාලා මේ කොටසත් ආයෙම වෙන් කරද්දී ඒකිනුත් තවත් අලුත් මූලද්‍රව්‍යයක් හම්බුණා. පුදුමය කියන්නේ ඒක රැට කොළනිල් පාටින් දිලිසෙනවා. ඒ වගේම යුරේනියම්ට වඩා මිලියන ගුණයකින් විකිරණශීලී. ඉතින් 1898 දෙසැම්බර් 26 වෙනිදා එයාලා මේක රේඩියම් විදිහට නම් කරන ප්‍රකාශ කරනවා. මේ විදිහට එයාලගේ මේ අලුත් සොයා ගැනීම ගැන ප්‍රංශ විද්‍යා ඇකඩමියට ලිපි ඉදිරිපත් කරනවා. ඒත් එයාලා මේකේ සමාජිකයෝ නොවන නිසා මාර්ගේ ගුරුවරයෙකුගේ උදව්වෙන් තමයි ඒක කළේ. හැබැයි එයාලා මේකට පේටන්ට් එක ගන්නෙ නැහැ. මොකද මිනිස්සුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් වෙන තමයි එහෙම කළේ. ඒ නිසා එයාලා රේඩියම් වෙන් කරගන්න සම්පූර්ණ ක්‍රියාවලිය පබ්ලිෂ් කරනවා. ඒ නිසා පිළිකා රෝගයට ප්‍රතිකාර කරන්න මේක ලොකු උදව්වක් වෙනවා. 1902 අවුරුද්ද වෙනකොට khනිජ ටොන් ගාණක් පාවිච්චි කරලා මාරි රේඩියම් ග්‍රෑම් 0.1ක් වෙන් කරගන්නවා. ඉතින් විකිරණශීලීතාවය ගැන සිද්ධ කළ මෙන්න මේ පරීක්ෂණ නිසා 1903 අවුරුද්දේදී එයාලා භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලබා ගන්නවා. ඒක මාරි පියරි කියුරිත් එක්ක වගේම හෙන්රි බෙකරල් කියන විද්‍යාඥයත් එක්ක බෙදා ගන්නවා. මුලදී මාරිගේ නමට නොබෙල් නොමිනේෂන් එක හම්බෙන්නේ නැහැ. මොකද ඒ කාලේ පුරුෂ මූලික සමාජවාදය නිසා කාන්තාවන්ට තැනක් ලැබුණේ නැහැ. ඒත් පියරි කියුරි ඇයගේ දායකත්වය පෙන්නලා දීලා ඇයව මේකට එකතු කරන්න කියලා ඉල්ලනවා. ඔන්න ඔය විදියට මාරි කියුරි ලෝකේ පළවෙනි නොබෙල් ත්‍යාගලාභී කාන්තාව වෙනවා. 1904 දී ඇයගේ දෙවෙනි දරුවා ඊයු කියුරිත් ඉපදෙනවා. මාරිට පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යන්න දරුවෝ බලා ගන්න මේ කටයුතු වලට පියරි කියුරිගේ තාත්තා උදව් වෙනවා. ඉතින් මේ ජයග්‍රහණ වලට පස්සේ මොකද උනේ කියලා ඔයාලා දන්නවද? 1906 අවුරුද්දේදී පියරි කියුරි අශුරත් එක්ක ගැටීමෙන් සිද්ධ වන අනතුරකින් මිය යනවා. මාරිගේ ජීවිතේ නොහිතපු දෙයක් තමයි සිද්ධ වුනේ. ඇය වේදනාවට පත් වෙනවා. ඒත් ඇය පසුබසින්නේ තනියම දිගටම වැඩ කරගෙන යනවා. මේ අතරේදී සෝබන් විශ්වවිද්‍යාලයෙන් පියරි කියුරිගේ මහාචාර්ය තනතුර ඇයට ලබා දෙනවා. ඒ විදිහට ඇය සෝබන් විශ්වවිද්‍යාලයේ පළවෙනි කාන්තා මහාචාර්යවරියක් වෙනවා. වර්ෂ 1911 දී මාරි රේඩියම් වෙන් කරගන්න ක්‍රියාවලිය වෙනුවෙන් ආයම වතාවක් නොබෙල් ත්‍යාගයක් ලබා ගන්නවා. ඒ රසායන විද්‍යාව වෙනුවෙන්. ඉතින් ඔය විදියට ශේෂ්ත්‍ර දෙකකින් නොබෙල් ත්‍යාගය අරගත්ත පළවෙනි පුද්ගලයා වෙන්නත් ඇයට පුළුවන්කම ලැබෙනවා.
වර්ෂ 1914 අගභාගයේ වෙද්දී පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වුණු මුල් දවස්වල ජර්මන් හමුදා ප්‍රංශය ආක්‍රමණය කළා. පැරිසියට ලං වෙමුණේ හිටියේ. මේ වෙලාවේ මාරිගේ ලැබ් එකේ සැලකිය යුතු රේඩියම් ප්‍රමාණයක් තිබුණා. ඒ නිසා ප්‍රංශ රජය බය වුණා ජර්මන් හමුදාව පැරිසිය අල්ලගත්තොතින් මේ ටික එයාලගේ අතට යාවි කියලා. ඒ නිසා රජයෙන් අනක් ආවා රේඩියම් ආරක්ෂිත තැනකට අරගෙන යන්න කියලා. රජයෙන් මේක ගෙනියන්න උත්සාහ කළත් මාරි මේකට කැමති වෙන්නේ නැහැ. එයා තනියමම බෝඩෝ වලට මේක අරගෙන යන තීරණය කරනවා. ඉතින් මාරි මොකද කළේ කියලා දන්නවද? රේඩියම් ටික ඊයම් පෙට්ටියකට දාලා සීල් කරලා කෝච්චිය එයාගේ ළඟම තියාගෙන පරිස්සමට එහෙට අරගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අය රේඩියම් පරිස්සම් කළේ. ඒ වගේම මේ යුද්ධ කාලේ ප්‍රංශ රජයට මුහුණ දෙන්න ඕන ලොකු ප්‍රශ්නයක් තමයි එහා මෙහා ගෙන යන්න පුළුවන් එක්ස්රේ යන්ත්‍ර ඒවා ක්‍රියා කරවන්න පුහුණු පුද්ගලයන්ගේ තිබුණු අඩුව. ඒ හින්දා තුවාලුන සෙබළුන්ගේ බෙදුණු ඇටකටු අඳුර ගන්න අමාරු වුණා. ඒකෙන් සර්ජරි වලට යන වෙලාව වැඩි වුණා වගේම තවත් ආසාදන වැඩි වෙලා මරණ ගාන වැඩි වෙන පටන් ගත්තා. ඉතින් මේක දැකලා මාරි තීරණය කරනවා එයාගේ විකිරණශීලීතාවය ගැන දැනුමත් රේඩියමත් පාවිච්චි කරගෙන රේඩියොලොජි කාර් හදන්න. ඒවා තමයි ලිටල් කියුරි කියලා හඳුන්වන්නේ. පළවෙනි කාර් එක 1914 ඔක්තෝබර් වල පාවිච්චියට අරගන්නවා. මුලින්ම මාරිම මේ රථය අරගෙන යනවා යුද කලාපවලට. එයාගේ උදව්වට අයිරින් කියුරිත් මේ ගමනට එකතු වෙනවා. හැබැයි මුලදී හමුදා ප්‍රධානියෝ මේකට කැමති වුණේ නැහැ. ඒත් මේකේ ක්‍රියාකාරීත්වය දැකලා ටික ටික මේකට තියෙන ඉල්ම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මාරි මේකට විසඳුමක් විදියට කාන්තාව 150ක විතර කණ්ඩායමක් පුහුණු කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදියට මාරි යුද්ධ කාලයේදී විද්‍යාව පාවිච්චි කරගෙන වීරවරියක් වුණා. හැබැයි මේ නිසාම එයාගේ ජීවිතය අනතුරේ වැටුණා. මේ විදියට දිග කාලයක් විකිරණ වලට නිරාවරණය වුන නිසා එයාගේ සෞඛ්‍ය තත්ත්වය එන්න එන්නම දුර්වල වෙන්න පටන් ගත්තා. මොකද මාරි රේඩියම් පොලෝනියම් සාම්පල් තිබුණු පොඩි පොඩි පරීක්ෂානල සාක්කුවල දාගෙන එහා මෙහා අරගෙන ගිය අවස්ථා පවා තිබුණා. ඒ වගේම එයාගේ නෝට්බුක් එක අදටත් විකිරණශීලී. මොකද පරීක්ෂණ සිද්ධ කරද්දී සටහන් වාර්තා ඒකේ ලියනවා. ඒ නිසා ඒ පොත හැම වෙලෙම විකිරණශීලී ද්‍රව්‍ය වලට නිරාවරණය වුණා. ඉතින් මේ දේවල් නිසා දවස ගානේ විකිරණශීලී ද්‍රව්‍ය එයාගේ ශරීරයට ඉබේම ඇතුල් වුණා. ඒ වගේම රේඩියම් පිළිකා ප්‍රතිකාර වලට පාවිච්චි කළ නිසා ඒ මුල් කාලේදී මේ රේඩියම් ගැන විශ්වාස කළේ ඒක සම්පූර්ණ ආරක්ෂිත දෙයක් විදියට. ඒ නිසා ඒ කාලේ රේඩියම් පාවිච්චි කළ විවිධ නිෂ්පාදන පවා මේ මුල් කාලේදී නිර්මාණය කරා. හැබැයි පසු කාලිනෝ මේ ගැන සැකයක් ආවා. ඒ කොහොම වුණත් මාරියාගේ ජීවිතයේ අවසාන කාලේ ඇය නිර්මාණය කළ රේඩියම් පරීක්ෂණාගාරයේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. වයස අවුරුදු 66 වෙනකොටත් මේ විද්‍යාව ගැන තිබුණු ආසාව නැති වෙලා තිබුණේ නැහැ. ඉතින් 1934 මැයි මාසයේ මුලින්ම මාරිට උණ රෝගයක් වැළඳෙනවා. ඒ නිසා එයා ලැබ් එකෙන් ටික දවසකට නිවාඩු ගත්තේ ඇය කරමින් හිටිය පරීක්ෂණ කටයුතු ආයෙත් ඇය එනකන් ඒ විදිහටම ආරක්ෂිතව තියන්න කියලා මතක් කරන ගමන් ඒ වෙද්දිත් එයාගේ ශරීරයේ විකිරණශීලී ද්‍රව්‍ය නිසා වන හානියෙන් ප්‍රතිශක්ති කරන පද්ධතිය ගොඩක් දුර්වල වෙලා තිබුණා. මුලදී වෛද්‍යවරු හිතුවේ ක්ෂය රෝගය කියලා. ඒ තවදුරටත් පරීක්ෂණ සිද්ධ කරද්දී ඒ ප්ලාස්ටික් ඇනෝමියා තත්ත්වයක් ඇයට තියෙනවා කියලා හොයා ගන්නවා. ඉතින් මේ මහා විද්‍යාඥවරිය 1934 ජූලි 4 වෙනිදා ජීවිතෙන් සමුගන්නවා. ඇය අවසාන කාලයේදී දැනගෙන හිටියා ඇයගේ සෞඛ්‍ය විකිරණ නිසා හානි වෙමින් තියෙනවා කියන දේ. ඒත් ඇය කිව්වේ මට මේකෙන් බයක් නෑ. මම මේකට ආතරේ කියලා. ඉතින් ඇය විද්‍යා ශාස්ත්‍රයේ දියුණුව වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් දැරුව විශිෂ්ට කාන්තාවක්. අපි අදට මේ කතාව නවත්තන්නේ ඇයගේ අන්තිම වචනයක් මතක් කරලමයි. ඒ තමයි ජීවිතේ කිසිම දෙයකින් බය වෙන්න ඕනේ නෑ. ඒක තේරුම් ගන්න විතරයි ඕනේ. පහලින් ඔයාලා මේ ගැන හිතන දේවල් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට අපි ගිහින් එන්නම්.